සුසිටිනා කන්ද නැතහොත් ස්ලීපින් ලේඩි කන්ද ඇමරිකා එක්සත් ජනපදයේ ඇලිස්ක්‍රා ප්‍රාන්තයේ පිහිටි කඳුවැටියකි. මෙම කන්ද ඇන්කොරේජ් ප්‍රදේශය කැපිපෙන සන්ධිස්ථානයක් වේ. සුසිටිනා කන්ද බොහෝ විට නිදා සිටින කාන්තාවකට සමානවීම නිසා නිදි ආර්යාව ලෙසද හැඳින්වේ. මෙම කන්දට සම්බන්ධ පුරාවෘත්තයක් පවතී. ඒ තමයි මෙම කන්දේ සිටින කාන්තාව. යෝධ ජාතියකට අයත් කාන්තාවක් වන අතර තම ආදරණීයා සටනින් ආපසු පැමිණෙන තෙක් නිදා ගැනීමට දියුරුම් දෙන පුරාවෘත්තයක් සමග සම්බන්ධ වී ඇත. එම පුරාවෘත්තය පළමු මුද්‍රණය නෑන්සි ලේෂ් විසින් රචනා කරන අතර 1962 දී එය ප්‍රකාශයට පත් කරන ලදී. මෙම කතාව කඳුකර ජනයාගේ පුරාවෘත්තයකි. එම කතාව ලිවීමට මෙහි කතුවරයා තම ඥාතීන්ගේ පුරාවෘත්ත කතා අධ්‍යයනය කළ බව පැවසේ. සුසිටිනා කන්ද තම ආදරණී පුරුෂයා සටනින් ආපසු එනතෙක් තමා වැඩිපුරම ආදරය කළ ගඟ අසල වැතිර සිටීම සහ ඇය පෙම්වතා එනතෙක් වැතිර සිටීමට දියුරුම් දී ඇති බව පැවසේ. එය පුරාවෘත්තයක් පමණි. සුසිටිනා කන්ද යනු ලැසියරය ප්‍රතිරෝධී හා භූවිද්‍යාත්මකව ඉහළ පාෂාණමය ශරීරයක් මත ගලා විට නිර්මාණය වන භූමි ආකෘතියකි.